අලුතෙන් විවාහ වෙන ඕනෑම කෙනෙක්ගේ බලාපොරොත්තුව තියෙන්නේ යම් කාලයක් ගියාට පස්සේ තමන්ගේ නිවසට තමන්ගේ කැදලට පුංචි දරුවෙක් එකතු කරගන්න එක. ඒක තමයි ඔබේ බලාපොරොත්තුව. යම්කිසි කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙන්න උත්සාහ කරනවා නම් මෙන්සස් හැදෙන එක ක්‍රමවත්ව සිද්ධ වෙනවා කියන එක තා වැදගත් කාරණයක් වෙනවා. මුත් අපි හිතමු මාස කීපයකට සැරයක් එහෙම නැත්නම් මෙන්සස් හැදෙන්නේ නැහැ කලාතුරකින් හැදෙන කෙනෙක් නම් තනින්ම යාගේ ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන chance එකේ අඩුවක් සිද්ධ වෙනවා. ડોක්ටර් මට අවුරුදු 25යි. ඒ වැඩි වියට පත් වෙලා තියෙන අවුරුදු 9න් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ටිකක් මෙන්සස් පිළිවෙලට හැදිලා අක්‍රමවත් වෙනකොට මොකක් හරි ගැටලුවක් අපිට අඳුර ගන්න පුළුවන්. සමහර ලාවට තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්නයක් ඇවිල්ලා සමහරලාට යා ටිකක් මහත් වෙන්න අරගෙන දැන් ස්කෑන් පරීක්ෂණයක් කරලා බලපුවාම මේ ඩිම්බකෝෂ වල තත්ත්වය ඒකේ තියෙන බිත්තර සංඛ්‍යාව සහ ඩිම්බකෝෂ දෙන සයිස් එක අනුව අපිට අදහසක් ගන්න පුළුවන්. එයාට පොලිසිස්ටික් ඕවරියන් තත්ත්වය තියෙනවද කියලා. ඒකෙදී අපි කරන්නේ අදාළ පුද්ගලයාගේ ශුක්‍රාණු සාම්පලයක් අරගෙන ශුක්‍රාණු සාම්පලය ප්‍රොසෙස් කරනවා. ඒ ප්‍රොසෙස් කරලා එයාගේ තියෙන ශුක්‍රාණු වල හොඳ ශුක්‍රාණු වෙන් කරලා ගන්න පුළුවන් අපිට. වෛද්‍යතුමනි ගර්භාෂයේ චොකලට් ගෙඩියක් තියෙනවා. ඒක අනිවාර්යෙන්ම අයින් කරන්න අත්‍යවශ්‍යයි කියලා තමයි ඒ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. මේක ශල්‍ය කර්මයක් වගේ අයින් කරන එක සුදුසුයි කියලා වෛද්‍යවරයා තීරණය කරන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ අපි මේ ශල්‍ය කර්මයක් කළා මේ චොක්ලට් ගෙඩි අයින් කරනකොට පිරිමියෙක් කෙනෙක්ගේ ගත්තොත් එහෙම ලිංගික ප්‍රශ්න වශයෙන් ප්‍රධාන වශයෙන් අඳුරගෙන තියෙන්නේ අර අපි කතා කරපු ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එක. එහෙම නැත්නම් අයිබෝන් සුබ දවසක් ඔබට. අපි අදත් ඔබ හමු වුණා ડોક્ટર උදාර ජයවර්ධන YouTube නාලිකාව, Facebook සහ TikTok නාලිකාව හරහා ඔබට ඉතාමත්ම වැදගත් වෙන කාරණා කිහිපයක් පිළිබඳව කතා කරන්නට. මීට පෙර ආතුව අපි ඔබට ඉතාමත්ම වැදගත් බොහෝ කාරණා පිළිබඳව මේ නාලිකා හරහාම කතා කළා. විශේෂයෙන් මදසරු භාවය, එහි වර්තමානයේ වන විට තිබෙන තත්ත්වයන් මොනවද, එහා බැඳුණු ප්‍රතිකාර මොනවද, මෙවැනි බොහෝ දේවල් පිළිබඳව කතා කරා. ඊට ඔබ ඉතාමත්ම හොඳින් සාධනීය ප්‍රතිචාර දක්වා තිබුණා. බොහොමත් ස්තුතියි ඔබට. අපි මේ කටයුත්ත මෙතන පටන් ගන්නට හේතු වුණු කාරණා මම හිතන ආරම්භයේදීම සඳහන් කළොත් හරි වටිනවා කියලා. මොකද මේ මදසරු භාවය එහෙම නැත්නම් මේහා බැඳුණු අනිකුත් තත්වයන් පිළිබඳව අපේ සමාජ ජාල මාධ්‍ය එහෙම නැත්නම් අපි හැමෝම දන්නේ සෝෂල් මීඩියා පාවිච්චි කරද්දී ඕනතරම් දැකලා තියෙන කිසිම පදනමක් නැතිව අර වෛද්‍ය විද්‍යාත්මක නොවන බොහෝ තොරතුරු හොමාරු වෙනවා. අනේ හේතුව නිසාම ડોક્ટર උදාර ජයවර්ධන තමන්ගේ YouTube නාලිකාවක් හරහා ඔබව දැනුවත් කරන්නට කරන උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් විදිහට තමයි අද දවසේත් මේ වැඩසටහන අපි ඔබට සමීප කරවන්නේ. ඒ වෙනුවෙන් ඔබ දැක්වූ ප්‍රතිචාර බොහොමයක් තිබෙනවා. ඔබ අප වෙත යොමු කළ ප්‍රශ්න බොහොමයක් තිබෙනවා. සමහර ප්‍රශ්න කියලා බලලා පස්සේ හිතනවා වෙලාවකට මේ ඔබ කොයිතරම් මානසික අපහසුතාවයකින්ද සිටින්නේ. මොකද මේ අලුතෙන් විවාහ වෙන ඕනෑම කෙනෙක්ගේ බලාපොරොත්තුව තියෙන්නේ යම් කාලයක් ගියාට පස්සේ තමන්ගේ නිවසට තමන්ගේ කැදලට පුංචි දරුවෙක් එකතු කරගන්න එක. ඒක තමයි ඔබේ බලාපොරොත්තුව. හැබැයි වර්තමානයේ වන විට තිබෙන කුමන හෝ ප්‍රශ්න කුමන හෝ හේතු සාධක මත පදනම්ම මේ කාරණාව ප්‍රමාද වන අවස්ථා තියෙනවා. සමහර අයට දරුවන් නොලැබී යන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට ඔබගේ තියෙන පුරුදු නිසා වෙන්නට පුළුවන් මේ බොහෝ කාරණා එක්ක මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා වෛද්‍යතුමන්ම කල්පනා කරලා මේ පිළිබඳව හරි දේ සමාජයට දෙන්නට අපි ඔන්න අද දවසේ තවත් වැඩසටහනක් ඔබට සමීප කරනවා. අපි හැමදේම පටන් ගන්න කලින් වෛද්‍යතුමා පිළිගන්නට සතුටුයි. බොහොමත් ස්තුතියි ඔබතුමන්ගේ පැමිණීමට. ડોક્ટર උදාර ජයවර්ධන මහත්මයා අපි ඔබතුමන්ව පිළිගන්න. වෛද්‍යතුමනි අයිබෝන්. අයිබෝන්. හොඳයි. වෛද්‍යතුමනි මේ මම හිතනවා මේ කතා බහට හරි වටිනවා කියලා මේ දැන් අපි මීට පෙර ආතු මදසරු භාවයේ පිළිබඳව එහි විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව එහි ස්වරූපයන් පිළිබඳව වීඩියෝ කිහිපයක් අතරම නිකුත් කරලා බොහෝ පිරිසකට ප්‍රතිචාර දක්වලා ඒ හරහා බැඳුණු යම් ප්‍රශ්න කිහිපයක් අපිට යොමු කරලා තියෙනවා. මම හිතනවා අපි මේ කතා බහේ ප්‍රශ්න වලටම අවස්ථාව දීලා පටන් ගත්තොත් ඇත්තටම හොඳයි කියලා. අපි මේ වෛද්‍යතුමනි ඒ විදිහට අපිට යොමු කරපු ප්‍රශ්නයක් සඳහා ඇත්තටම යොමු වන්නටයි සූදානම්ින් සිටින්නේ. මම මේ ප්‍රශ්නේ මේ විදිහටම ඔබ වෙනුවෙන් උපුටලා දක්වන්නම්. ડોක්ටර් මට පිළිවෙලට පීරියඩ්ස් හැදෙන්නෙම නැහැ. මට මේක මානසික වදයක්. මං ඉන්නේ රට ඇයි විදේශගත වෙලා ඉන්නේ කියන කාරණේ සඳහන් කරලා තියෙනවා. වෛද්‍යතුමනි මට මොනවද මේකට කරන්නට පුළුවන් කියන කාරණය පිළිබඳව අය ප්‍රශ්න කරලා තියෙනවා. එතකොට ඇත්තටම මේක ගොඩක් අයට තියෙන ගැටලුවක්. දැන් යම්කිසි කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙන්න උත්සාහ කරනවා නම් මෙන්සස් හැදෙන එක ක්‍රමවත්ව සිද්ධ වෙනවා කියන එක ඉතා වැදගත් කාරණයක් වෙනවා. ඒකට හේතුව මේ මෙන්සස් පිළිවෙලට හැදෙන එක්කෙනෙක්ගෙන් අපි අනුමාන කරනවා එයාගේ බිත්තර මේරීමේ ක්‍රියාවලිය සහ බිත්තර පිටවීම කියන දේ ක්‍රමවත්ව සිද්ධ වෙනවා කියලා. එතකොට ප්‍රෙග්නන්ට් වෙනකොට ශුක්‍රාණුවක් සහ බිත්තරක් එකතු වෙනවානේ. මේ ශුක්‍රාණුවට ඇත්තටම එකතු වෙලා කල්යක් හදන්න නම් මෝරපු බිත්තරයක් රිලීස් වෙලා තියෙන්න ඕනේ. එහෙම තමයි කල්ලේ හැදෙන්නේ. ඒතර යම් කෙනෙක්ගේ බිත්තර මේරීමේ ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තියෙනවා නම් එයාගේ මෝරපු බිත්තර රිලීස් වෙන එකේ අඩුවක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මාස්පතා මෙන්සස් හැදෙන කෙනෙක්ගේ හැම මාසෙම මොරෝ බිත්තරයක් රිලීස් වෙනවා.
නමුත් අපි හිතමු මාස කීපයකට සැරයක් එහෙම නැත්නම් මෙන්සස් හැදෙන්නේ නැහැ කලාතුරකින් හැදෙන කෙනෙක් නම් ඉඳලා හිටලා එහෙම නැත්නම් මාස කීපයකට සැරයක් තමයි මොරව බිත්‍රයක් නිකුත් වෙන්නේ. එතනින්ම යාගේ ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන chance එකේ අඩුවක් සිද්ධ වෙනවා. එතකොට මේක ගැන අපි කතා කරනකොට පළවෙනියටම අපි හොයාගන්න ඕනේ මේකට හේතුව මොකක්ද කියලා. විවිධ හේතු තියෙන්න පුළුවන්. ගොඩක් අයගේ මද ස්වභාවයේ තියෙන මෙන්සස් අක්‍රමවත් අයගේ තියෙන තත්ත්වයක් තමයි polycystic ovarian syndrome කියලා කියන්නේ. මේ polycystic ovarian syndrome එකේදී ඒක හෝමෝන ඉෂුව එකක්. මේ අපි දන්නවා විතර මේරීමේ ක්‍රියාවලිය ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නේ හෝමෝන්ස් මගින්. ඒ හෝමෝන්ස් වල තියෙන අසමතුලිතතාවයක් හින්දා විතර මේරීමේ ක්‍රියාවලිය ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේම ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. හැබැයි ඊට අමතරව තව හේතු තියෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක්ගේ ඇඟ ටිකක් මහත වැඩි නම් තරබාරු ගතිය වැඩි නම් ඒ තරබාරුකම හින්දාමත් මෙන්සස් හැදෙන එක අපිළිවෙල වෙන්න පුළුවන්. ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න එහෙම නැත්නම් තවත් හෝමෝන මේ ගැටලු ප්‍රොලැක්ටින් කියලා හෝමෝන් එකක් තියෙනවා. ඒ හෝමෝන්ස් වල ගැටලු හින්දා මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. තවත් කොටසක් ඉන්න පුළුවන් දිමගෝෂි තියෙන බිත්තර ගොඩක් අඩුයි නම්. බිත්තර ඉවර වෙන්න ළඟයි නම්. අන්න ඒ වගේ අවස්ථාවලදීත් ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තරුණ කෙනෙක්ගේ ඒ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. කොහොම නමුත් යම්කිසි කෙනෙක් මේ ප්‍රශ්නයත් එක්ක අපිට ප්‍රතිකාර වලට යොමු වුණොත් එතකොට අපි කරන එක දෙයක් තමයි මෙයාගේ තියෙන විවිධ ගැටලු පාලනය කරන්න උත්සාහ කරනවා. බර වැඩි එක්කෙනෙක් නම් බර අඩු කරගන්න අවශ්‍ය දේවල් කරනවා. ව්‍යායාම කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ආහාර පාලනය කරන්න සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතමු හෝමෝනමේ ගැටලුවක් තියෙන එක්කෙනෙක් නම් විවිධ ප්‍රතිකාර කරලා අපිට හෝමෝන් පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒවා කළාට පස්සෙත් බිත්තර මෝරණ එක අක්‍රමවත් නම් ඒකටත් විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මේකට කියනවා අපි ovulation induction කියලා. ඒකට බොන බෙහෙත් පෙති වගේම ඉන්ජෙක්ෂන්ස් වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ කෙනෙක් ප්‍රතිකාර ක්‍රමයක යනකොට වෛද්‍යවරයා සැකහැර දැනගන්න ඕනේ දෙන ප්‍රතිකාර ක්‍රමයට අර බිත්තර මෝරණ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිද්ධ වෙනවද නැද්ද කියලා. කියන්නේ යා ප්‍රතිචාර දක්වනද අනුගත වෙනවද? වැරදිව රෙස්පොන්ස් එකක් තියෙනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි කරන්නේ බෙහෙත් දීලා අපි මෙන්සස් හැදිලා දෙවනි හෝ තුන්වෙනි දවසේ ඉඳන් තමයි බෙහෙත් පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් දවස් 5කට විතර තමයි බොන බෙහෙත් දෙන්නේ. එහෙම දීලා යාගේ සයිකල් එකේ ගොඩක් වෙලාවට 11 වෙනි හෝ 12 වෙනි දවස් තමයි අපි ස්කෑන් කරන්නේ. එහෙම ස්කෑන් කරලා බලපුවාම විතරක් හොඳට හැදිලා ලොකු වෙලා තියෙනවා නම් අපි දන්නවා අපි දුන්න ප්‍රතිකාරයට යා ප්‍රතිචාර දක්වලා තියෙනවා නියම විදිහට කියලා. ඉතින් එතකොට ඊළඟ ඔසප් චක්‍රයේ සමහරලා එයාට try කරනවා නම් එයාට නිකම්ම ගෙදරින් ඉඳන් try කරන්න පුළුවන් අර ප්‍රතිකාර ක්‍රමය පාවිච්චි කරලා. හැබැයි මේ අවස්ථාවේදී මේ කෙනා ඉන්නේ රට ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි එහෙමනම් එයාට යම් ප්‍රතිකාරයක් ආරම්භ කරලා ඊට පස්සේ විතර පිට වෙනවද ළඟ කියලා බලන්න තව ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා අපි LH strip කියලා. ඒක අර ගොඩක් සමානයි ප්‍රෙග්නන්සි ටෙස්ට් එකට පාවිච්චි කරන ස්වයංව තමන් පරීක්ෂණ සිදු කරගන්න පුළුවන්. ඒක ඇත්තටම යූරින් සාම්පල් එකක් ඕනේ. යූරින් සාම්පල් එකට මේ ස්ට්‍රිප් එක දාලා ඒ ස්ට්‍රිප් එකේ ඉරි දෙකක් එනවා නම් අපි කියනවා LH positive. ඒ කියන්නේ බිත්තරේ පිට වෙන ළඟයි. එතකොට එයාට පුළුවන් ඕනනම් යම් ප්‍රතිකාර ක්‍රමයකට ගිහිල්ලා අර LH ස්ට්‍රිප් එක ටෙස්ට් කරලා ඒක පොසිටිව් වෙනවා නම් දැනගන්න මගේ බිත්තරයක් මෝරලා ඇවිල්ලා කියලා. ඒතකොට ඒ වගේ තත්යකට ආවට පස්සේ උත්සාහ කරන්න පුළුවන්. හැබැයි කොහොම නමුත් මම දන්නේ නැහැ කොච්චර ප්‍රායෝගිකද කියලා පිටරටක ඉන්න හින්දා වෛද්‍යවරයෙක් වුණ ගිහිලා ඒ ප්‍රතිකාර පටන් ගන්න එක. නමුත් මට දෙන්න තියෙන උපදේශ තමයි වඩා සුදුසු දේ ඒ අදාළ රටේ තියෙන මද සරුභාවය සම්බන්ධ යම් කිසි ක්ලිනික් එකකට සම්බන්ධ වෙලා ඉස්සරහට යන එක තමයි වඩා සුදුසු වෙන්නේ. ශ්‍රී ලංකාවට පැමිණියොත් අපිට බලලා උදව් කරන්න පුළුවන්. උපදෙස් දෙන්නට පුළුවන්කම තියෙනවා. බොහොම හොඳයි. ඊටාත්ම මම හිතනවා ඔබට හොඳ පිළිතුරක් ලැබුණා. පැහැදිලි පිළිතුරක් ලැබුණා. ඔබට තියෙන ප්‍රශ්න එහා වෛද්‍ය විද්‍යාත්මකව තියෙන පරීක්ෂණ මොනවාද? ඔබ සූදානම් වෙන්න ඕන කොහොමද කියන කාරණා පිළිබඳව මම හිතනවා ඔබට හොඳ පිළිතුරක් ලැබෙන්නට ඇති කියලා. පැහැදිලි අපිට තවත් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ දැන් මේ YouTube නාලිකාව හරහා Facebook YouTube හරහා අපිට යොමු කරන ප්‍රශ්න වැඩිපුර ප්‍රමාණයක් වෛද්‍යමනි යොමු වෙන්නේ මේ ඔසප් චක්‍රය පිළිබඳව. කාන්තාවන් යොමු කරන ප්‍රශ්න වලින් 80%කට වඩා අපි මේ ප්‍රශ්න දකිනවා. මේ යොමු කරලා තියෙන්නේ ඔබ එවැනි ප්‍රශ්නයක් අපි ඒ සඳහා දැන් අවස්ථාව ලබා ගන්නවා. ડોක්ටර් මට අවුරුදු 25යි. ඇය වැඩි වියට පත් වෙලා තියෙන අවුරුදු 9න් කියලා සඳහන් කරලා තියෙනවා. අවුරුද්දක් මාස්පතා හරියටම පීරියඩ්ස් හැදුණා. ඔසප්පීම සිද්ධ වුණා කියලා දාලා තිනවා. ඊට පස්සේ අවුරුදු 12කට වගේ එක දවසකට එක පැයකට වගේ සුළු ප්‍රමාණයකින් තමයි මෙන්සස් වුණා කියලා ඇය සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු 12ක ඉඳන් මේ වෙනකන් ඇයට පීරියඩ්ස් හැදිලා නැහැ කියන කාරණේ සඳහන් කරලා තියෙනවා. ප්‍රතිකාර කරන්නට බොහෝ ස්ථානවලට යොමු වෙලා තියෙනවා කියලා. හැබැයි හරි
ප්‍රතිකාරයක් පිළිතුරක් ලැබුණේ කියලා සඳහන් කරලා දිනවා. දරුවෙකු හදන්නටත් බලාපොරොත්තුවක් තියෙනවා එයාගේ. ඒ කියන්නේ යාගේ ප්‍රතිකාරවලට යොමුනාට ගැටලුව විසඳුනේ නැහැ කියලා තමයි එයා කියන්නේ. ඔව් මේ කියන එක අවුරුදු 25ක තරුණයෙක් කෙනෙක්. ඒ වගේ මෙයා කියන විදිහට මුලදී මෙන්සස් හොඳට හැදිලා තියෙනවා ඊට පස්සේ තමයි ගැටලුව වෙලා තියෙන්නේ. එතකොට මේක ඇත්තටම කලින් ප්‍රශ්නයත් එක්ක සම්බන්ධයි. එකම ගැටලුව තමයි දෙන්නට තියෙන්නේ. මෙන්සස් අපිලිවෙලයි නම් ඒක ගොඩක් වෙලාවට විතර මෝරණ එකේ ගැටලුවක් තියෙනවා. එහෙම වෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. එතකොට මෙයාටත් කියන්න තියෙන්නේ මෙයාගේ යම් පරීක්ෂණ කීපයක් කරලා බලන්න වෙයි. මොන හරි ගැටලු තියෙනවද හෝමෝන මේ ප්‍රශ්න තියෙනවද කියලා. එයාගේ BMI එක ශරීර ස්කන්ධ දර්ශකය මොන වගේද කියලා අපිට බලන්න වෙයි. එතන ගැටලුවක් තියෙනවා නම් බර අඩු කරගන්න උත්සාහ කරන්න වෙයි. ගුණකද ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ටිකක් මෙන්සස් පිරියඩ් හැදිලා අක්‍රමවත් වෙනකොට මොකක් හරි ගැටලුවක් අපිට අඳුර ගන්න පුළුවන්. සමහරවිට තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්නයක් ඇවිල්ලා සමහරවිට යා ටිකක් මහත් වෙන්න අරගෙන ඒ වගේ වෙලාවට මේ ප්‍රශ්නේ ගොඩක් අයට එනවා. අනිත් කොමන්ම ගැටලුව ගොඩක් අයගේ තියෙන ගැටලුවක් තමයි අර කලින් කිව්වා වගේම ඩිම්බකෝෂයේ තියෙන polycystic ovaries කියන ගතිය. polycystic ovarian syndrome එහෙම නැත්නම් polycystic ovarian morphology කියන ඩිම්බකෝෂ ඒවැදී විතර මේරීම් හරියට සිද්ධ වෙන්නේ නැහැ. එතන ස්කෑන් පරීක්ෂණයක් කරලා බලපුවාම මේ ඩිම්බකෝෂ වල තත්ත්වය ඒකේ තියෙන බිත්තර සංඛ්‍යාව සහ ඩිම්බකෝෂ දෙන සයිස් එක අනුව අපිට අදහසක් ගන්න පුළුවන් එයාට polycystic ovarian තත්ත්වය තියෙනවද කියලා. ඊට අමතරව බලනවා මෙයාගේ අර පිරිමි හෝමෝනය ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් එකේ වැඩිද කියලා බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට එහෙම තියෙන අයගේ මුහුණේ රෝම එන ගතිය, කෙස් එන ගතිය වැඩි වෙනවා. කොණ්ඩේ කෙස් හැලෙන ගතිය, ඇක්නි ඒ වගේ පිම්පල්ස් ඒ වගේ එන ගතිය වැඩි. සහ ඒගොල්ලෝ ටිකක් තරබාරු ගතියෙන් වැඩි. ඒ වගේම මෙන්සස් හැදෙන එක අක්‍රමයි. ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියලා හොයලා තමයි ඒකට අවශ්‍ය පිළියම කරන්න වෙන්නේ. හැබැයි ස්කෑන් පරීක්ෂණයක් කළා ඔබේ ඩිම්බකෝෂයේ බිත්තරත් සෑහෙන තරමට තියෙනවා නම් අපිට ගොඩක් වෙලාවට මේ තත්ත්වය ක්‍රමවත් කරන්න ඉඩකඩ තියෙනවා. එහෙම ක්‍රමවත් කළොත් ඒ කියන්නේ බිත්තර හොඳට මෝරණ තත්ත්වයට අපේ ප්‍රතිකාර මගින් පත් කළොත් ඔබට ප්‍රෙග්නන්ට් වෙන්න එක ගොඩක් ලොකු උදව්වක් වෙනවා. හොඳයි. මම හිතනවා ඔබටත් ඉතාමත් හොඳ පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා. මේ ඔබ අපේ YouTube නාලිකාව නරඹලා බොහෝ ප්‍රතිචාර දක්වලා තියෙනවා. මෙවැනි ප්‍රශ්න යොමු කරද්දී ඔබේ වටපිටාව පිළිබඳව යම් තොරතුරු ටිකක් අපිට වැඩි ලබා දෙන ඔබේ වයස, බර ප්‍රමාණය, එතක ඔබගේ සාමාන්‍ය ජීවන රටාව වගේ තොරතුරුත් අපිට තව යොමුත් මම හිතනවා අපිට මේක තවදුරටත් ඔබට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්නට අවස්ථාවක් තියෙනවා කියලා. මේ පිළිතුර ඔබට ප්‍රමාණවත් කියන විශ්වාසය අපේ හිතේ තියෙනවා. වෛද්‍යතුමනි මේ දැන් පුරුෂ පාර්ශවයත් කාන්තා පාර්ශවයේ තරම්ම ප්‍රතිචාර දක්වන අපේ වැඩසටහන නරඹන ඔබතුමන් මේ හුමාරු කරන දැනුමට ප්‍රතිචාර දක්වලා තියෙනවා. මේ ඒ වගේ යොමු වුණු ප්‍රශ්නයකට දැන් අපි අවස්ථාව ලබා ගන්නට සූදානම්ින් සිටිනවා. Doctor, I have diabetes and having an erection issue as well. What can I do? 37 years old and expecting a baby. Any advice කියලා අහලා තියෙනවා. ඔහුගේ ප්‍රාණවත් වීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. වයස අවුරුදු 37ක කෙනෙක් තමයි ප්‍රශ්නේ යොමු කළා තියෙන්නේ. එතකොට දැන් ප්‍රෙග්නන්සි එකට try කරනකොට ගෑනුවෙක් කෙනෙක් ඉන්න ඕනේ, පිරිමියෙක් කෙනෙක් ඉන්න ඕනේ. ගෑනුවෙක් කෙනාගේ නම් ඩිම්බකෝෂ බිත්තර තියෙන්න ඕනේ, බිත්තර ක්‍රමවත් මෝරන්න ඕනේ. පිරිමියෙක් කෙනාගේ නම් ශුක්‍රාණු අවශ්‍ය ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ වගේම ලිංගික ක්‍රියාකාරීත්වය හරියට කරන්න පුළුවන් කියන එකත් මේකට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එතකොට මෙතන issues දෙකක් අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේකට ඇත්තටම කියන්නේ මේ ප්‍රාණවත් වීමේ ගැටලුවක් වෙන හින්දා ඒකට කියන්නේ අපි erectile dysfunction එක කියලා. එතකොට erectile dysfunction එක හින්දා ෆර්ටිලිටි ප්‍රශ්නකුත් තියෙනවා. මද සරුභාවය පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. ඊට අමතරව යට එකතු වෙන අමාරු නම් එතන සෙක්ෂුවල් ඉෂුව එකකුත් තියෙනවා. ලිංගික ඉෂුව ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට මේ දෙකම ඇත්තටම අපි විසඳන්න උත්සාහ කරන්න ඕනේ. සමහර වෙලාවට මේ ලිංගික ගැටලුවට විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ ප්‍රතිකාර අපි දෙනකොට ගොඩක් පරිස්සමින් තමයි ප්‍රතිකාර ලබා දෙන්නේ. මොකද මේ ශිෂ්ණයේ ප්‍රාණවත් භාවය රැකෙන්නේ ඇත්තටම ශිෂ්ණයට රුධිරය ඇතුලේ පිරිච්චාම ඒකින් එන පීඩනයෙන් තමයි ප්‍රාණවත් බව ඇති වෙන්නේ. ඉතින් අපි දෙන විවිධ ප්‍රතිකාර ක්‍රම වලින් සමහරවිට මේ රුධිර පීඩනය වැඩි වීම, සමහරවිට හෘද වස්තුවේ ප්‍රශ්න, අපේ අමාරු ඒ වගේ දේවල් උනත් එන්න පුළුවන්. ඉතින් පරිස්සමින් තමයි මේ ප්‍රතිකාර ගන්න ඕනේ. වෛද්‍යවරයෙක් හම්බ වෙලා යම් කිසි පරීක්ෂණ වලට ලක් වෙලා ඊට පස්සේ විධිමත් අධීක්ෂණයක් යටතේ තමයි මේ ප්‍රතිකාර අරගන්න අවශ්‍ය වෙන්නේ. ඒක හින්දා මම හිතනවා ඒක අපි ටිකක් හැමින් තමයි විසඳ ගන්න වෙන්නේ. ෆර්ටිලිටි ඉෂුව එකට ඇත්තටම දැන් ප්‍රෙග්නන්ට් වෙන්න ලිංගික එකතු වීම වැදගත් වුණාට සමහර වෙලාවට මෙහෙම එකතු වෙන අපහසු අයට අපි ප්‍රතිකාර ක්‍රමයක් පාවිච්චි කරනවා. මේකට කියනවා අපි IUI කියලා. Intrauterine insemination කියලා. ඒකෙදී අපි කරන්නේ අදාළ පුද්ගලයාගේ ශුක්‍රාණු සාම්පලයක් අරගෙන
ශුක්‍රාණු සාම්පලය ප්‍රොසෙස් කරනවා. ඒ ප්‍රොසෙස් කරලා එයාගේ තියෙන ශුක්‍රාණු වල හොඳ ශුක්‍රාණු වෙන් කරලා ගන්න පුළුවන් අපිට යම් තාක් දුරකට. එහෙම හදාගන්න ශුක්‍රාණු සාම්පලය අපිට පුළුවන් පොඩි කැතීට එකක් මාර්ගයෙන් ගර්භාෂය ඇතුළෙම තැන්පත් කරන්න. අපි වැඩසටහනක ඇත්තටම මේ IUI ගැන වෙනම කතා කළා. ඒකේ මම හිතන්නේ අපි ඩිමොන්ස්ට්‍රේෂන් එකකුත් කළා. ඒතර ඒ විදිහට උත්සාහ කරන්න පුළුවන්. right? ඒ ගැටලුව එතකොට ෆර්ටිලිටි ඉෂුව එක. ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන බාධාව අපිට යම් තාක් දුරකට ඒකෙන් මගහරව ගන්න පුළුවන්. නමුත් ලිංගික තෘප්තියත් වැදගත්. ඒ වගේම ප්‍රාණවත්භාවයේ ගැටලුවක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර කරලා යාට ලිංගිකව එකතු වීමට හැකියාව ලැබුණොත් ප්‍රශ්නයක් නැතුව ඒකෙනුත් ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන හැකියාව තව වැඩි වෙනවා. තව කාරණයක් එයා කියලා තිබ්බා එයා දියවැඩියා තත්ත්වයක් තියෙනවා කියලා. ඒතර දියවැඩියාව තත්ත්වයක් තියෙනවා නම් ඒ දියවැඩියාව ඇත්තටම මේ කාරණයට බලපාන්න පුළුවන්. ඒතර පාලනය හරියට සිද්ධ වෙන්නේ නැත්නම් ගොඩක් කල් දියවැඩියාව තිබ්බා නම් විශේෂයෙන්ම ස්නායු වලට බලපාන්න පුළුවන් මේ රෝග තත්ත්වය. එතකොට ඒකම ලිංගික අප්‍රාණිකත්වය වගේ ප්‍රශ්නත් ඇති වෙන්න ගන්නවා. ඊටමත් වැදගත් දේ තමයි වෛද්‍යවරයෙක් හම්බෙලා මේ දියවැඩියාවත් පාලනය කළා. ඊට පස්සේ ලිංගික ප්‍රාණවත්භාවය රැක ගන්නත් යම් ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන එක. නමුත් වැදගත් කාරණය ප්‍රෙග්නන්ට් වෙන්න අවශ්‍ය නම් අපිට IUI වගේ ප්‍රතිකාර ක්‍රමකින් ඉස්සරහට යන්න පුළුවන්. පැහැදිලිව ඔබතුමන් කියන කාරණාව මේ දැන් හරියටම අපිට ඔබගේ රෝග විනිශ්චයක් සිද්ධ කරන්නට ඕනේ. මොකද ඔබ සිටින අවධිය, ඔබගේ වයස, ඒත් එක්කම දියවැඩියාව, අධිරුධිර පීඩනය, යම් මානසික වියවුල් වෙන්නට වල මේ හැම දෙයකින්ම ඔබ සිටින ස්ථානය, ඔබ ඉන්න මොන ස්ටේජ් එකකද කියන කාරණා පිළිබඳව පරීක්ෂා කිරීම සිද්ධ කරන්න ඕනේ. එතකොටයි හරීම නිවැරදිව ඔබට සාර්ථකව 100% ප්‍රතිකාර කරන්නට හැකියාවක් තිබෙන්නේ. හැබැයි ඔබට මම හිතනවා මේ ඉතාමත්ම පැහැදිලි පිළිතුරක් කියලා. වෛද්‍යතුමනි, ඒ හා සමාන ප්‍රශ්නයක් නිසා මම මේ ප්‍රශ්නයත් මේකම ඔබතුමන්ට යොමු කරන්නට කල්පනා කරනවා. කෙටි ප්‍රශ්නයක් විදිහට අතනම අපිට යොමු කරලා තියෙන්නේ පිරිමි අයට බෙහෙත් කරනවද නැත්නම් යම් ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවද ශුක්‍රාණු පිට නොවීම සම්බන්ධව කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. අපි ඊටත් පිළිතුරක් ලබා දෙමු. ඔව්. ප්‍රතිකාර ක්‍රම තියෙනවා. පිරිමි කෙනෙක්ගේ ගත්තොත් එහෙම ලිංගික ප්‍රශ්න වශයෙන් ප්‍රධාන වශයෙන් අඳුරගෙන තියෙන්නේ එක්කෝ අර අපි කතා කරපු erectile dysfunction එක. එහෙම නැත්නම් premature ejaculation. ධාතු කලින් පිට වෙන එක. එහෙම නැත්නම් delayed ejaculation. ධාතු පිටවීම ප්‍රමාද වීම. මේ හැම කාරණේම ප්‍රෙග්නන්ට් වෙනකොටත් බලපානවා. එතකොට මේ හැම එකටම අපිට විවිධ ප්‍රතිකාර උත්සාහ කරන්න පුළුවන්. දැන් delayed ejaculation කියන ප්‍රශ්නේ එහෙම නැත්නම් ධාතු පිටවීම ප්‍රමාද වීමේ ගැටලුවකට තමයි මෙයා මුහුණ දීලා තියෙන්නේ. ඉතින් අර මම කලින් කිව්වා වගේම ඔයත් යම්කිසි ශරීර ඒ කියන්නේ පරීක්ෂාවකට ලක් වෙන්න ඕනේ මොන හරි ගැටලු තියනවාද කියලා අඳුරා ගන්න. එහෙනම් මොනවත් ගැටලුවක් නැත්නම් ඒකටත් ප්‍රතිකාර ක්‍රම අපිට උත්සාහ කරන්න පුළුවන්. මේ ප්‍රතිකාර ක්‍රම එක කාරණයක් තමයි ප්‍රතිකාර දුන්න ගමම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක ටික කාලයක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන් මේ දෙයටත් ප්‍රතිකාරයක් තියෙනවා. අපි හිතමු එයාගෙත් බබෙක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී යාට පුළුවන් නම් සාම්පල් එකක් ගන්න ස්වාංගවින්දනයේ මගින් තමයි අපි සාම්පල් මැස්ටර්බේට් කරලා තමයි සාම්පල් එකක් ගන්නෙ. එහෙම ගන්න සාම්පල් එක හොඳ තත්ත්වයේ තියෙනවා නම් අර කලින් එක්කෙනාට කිව්වා වගේම IUI ප්‍රතිකාර ක්‍රමයකින් දරුවෙක් ලබා ගන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි මෙයාගේ ලිංගික ගැටලුවට ඒක උපකාරයක් නෙමෙයි. ඒකින්ද ඒකට විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒවට යොමු වෙන්න අවශ්‍ය වෙනවා. හොඳයි, අපි මේ ඩොක්ටර් උදාර ජයවර්ධන YouTube නාලිකාව, Facebook සහ TikTok නාලිකාව හරහා මේ හරි අධ්‍යාපනයක් නිවැරදි මඟ පෙන්වීමක් ඔබට සිද්ධ කරන්නේ. මදසරු භාවය පිළිබඳව අපි කතා කරනවා. ඔබේ හිතේ තියෙන ප්‍රශ්න වලට අපි සාර්ථකව මේ පිළිතුරු ලබා දෙන ගමන් ඉන්නේ. විවිධ ගැටලු ඔබ අපට යොමු කරලා තියෙනවා. එවැනි තවත් ගැටලුවකට වෛද්‍යතුමනි මම හිතනවා මේ මොහොතේ අපි අවස්ථාව ලබා ගත්තොත් හරි වටිනවා කියලා. මම මේ විදිහට ප්‍රශ්න උපුටා දක්වන්නම්. වෛද්‍යතුමනි, ගර්භාෂයේ චොකලට් ගෙඩියක් තියෙනවා. ඒක අනිවාර්යෙන්ම අයින් කරන්න අත්‍යවශ්‍යයි කියලා තමයි ඒ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. ඔව්. මේ චොක්ලට් ගෙඩියක් තියෙනවා කියලා කියන්නේ අතර මේකට අපි පාවිච්චි කරන මෙඩිකල් ටර්ම් එක එන්ඩෝමෙට්‍රියෝමා කියලා කියන එක. මේ චොක්ලට් ගෙඩි හැදෙන්නේ රෝගයක් තියෙනවා එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා. මේ එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය ආවහම තමයි විශේෂයෙන්ම ඩිම්බ කෝෂයේ මේ චොක්ලට් සිස්ට්ස් නැත්නම් චොක්ලට් ගෙඩි කියන ඒවල් ඇති වෙන්නේ. එන්ඩෝමෙට්‍රියෝසිස් ගැන පොඩ්ඩක් කතා කළොත් එහෙම එන්ඩෝමෙට්‍රියෝසිස් දැන් මදසරු භාවයේ තියෙන අයගේ සැලකියුතු ප්‍රමාණයකට මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වය තියෙනවා. හැබැයි මේ එන්ඩෝමෙට්‍රියෝසිස් ගත්තාම ඒක බොහොම සුළු ප්‍රමාණයේ ඉඳලා බොහොම තදට වෙනකන් ඒ ඩිසීස් එක ස්පෙක්ට්‍රම් එකක් තියෙනවා. වපසරියක් තියෙනවා. ඒතර මේකේ ග්‍රේඩ් කරලා තියෙනවා. ග්‍රේඩ් 1 2 3 4 කියලා. මේකේ ග්‍රේඩ් 1 2 කියන එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය කියන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් එක බොහොම සුළු වශයෙන් තියෙන්නේ. ඒතර ඒ වගේ අවස්ථාවකදී
එන්ඩෝමෙට්‍රියෝසිස් එක මගින් ප්‍රෙග්නන්ට් වෙන්න බාධා ඇති කරන තියෙන දෙකට අඩුයි. right? එතකොට ඒ වගේ අවස්ථාවලදී අපි ලොකුවට කලබල වෙන්නේ නැහැ. නමුත් ටිකක් වැඩියෙන් ඒ කියන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් grade 3 grade 4 වගේ තියෙනවා කියන්නේ ටිකක් බරපතලයි තත්ත්වය. ඒ වගේ අවස්ථාවලදී ඔය chocolate cyst වගේ කියන දේවලුත් ඇති වෙන්න පුළුවන්. දැන් ස්කෑන් පරීක්ෂණයක් කළාම තමයි මේ chocolate cyst කියන එක අඳුර ගන්න පුළුවන් වෙන්නේ. chocolate cyst එක ගැන අපි endometriosis එක ගැන අතරින් බලනකොට chocolate cyst තියෙනවද කියලා අපි බලනවා. chocolate cyst කීයක් තියෙනවද කියලා බලනවා. ඊට අමතරව ඒකේ size එක කොහොමද කියලා බලනවා. right? සමහර වෙලාවට තියෙන ඒ chocolate ගෙඩිය බොහොම පොඩි එකක් නම් ඒවා අයින් කරන එක අත්‍යවශ්‍ය නැහැ. right? නමුත් සමහර වෙලාවට තියෙන chocolate cyst එක ටිකක් සැලකිලි ප්‍රමාණයෙන් ලොකු වෙච්ච එකක් නම් අන්න ඒ වගේ වෙලාවට මේක ශල්‍ය කර්මයක් වගේ අයින් කරන එක සුදුසුයි කියලා වෛද්‍යවරයා තීරණය කරන්න පුළුවන්. right? ගැටලුව තියෙන්නේ අපි මේ ශල්‍ය කර්මයක් කළා මේ chocolate ගෙඩි අයින් කරනකොට ඒ එක්කම එයාගේ ඩිම්බ කෝෂයේ තියෙන සාමාන්‍ය පටකත් යම් ප්‍රමාණයක් අයින් වෙනවා. ඒතර මේ සාමාන්‍ය පටකවල තමයි ඩිම්බ කෝෂය බිත්තර තියෙන්නේ. ඒතර මේ ශල්‍ය කර්මයත් එක්ක එයාගේ ඩිම්බ කෝෂයේ තියෙන යම් බිත්තර ප්‍රමාණයක් ඒකත් එක්ක ඉවත් වෙනවා. අපි හිතමු යම් කෙනෙක්ගේ ලොකු ගෙඩියක් තියෙනවා කියලා. ලොකු ගෙඩියක් තියෙනකොට වැඩි ටිෂු ප්‍රමාණයක් ඉවත් වෙන්න chance එක වැඩියි. right? සමහර ලාවට මේක සිදුරු කරලා මේක ඇතුලේ තියෙන chocolate material එක අපි කියනවා. මේක ඇත්තටම chocolate cyst කියලා කියන්නේ මේ ගෙඩිය ඇතුලේ තියෙන chocolate වගේ එළියට ආවට පස්සේ. ඒ chocolate material එක විතරක් අපිට අයින් කරන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම අයින් කර අවස්ථාවේදී මේක ආයික්මන්ට refill වෙනවා. ඔව් refill වෙනවා ඉක්මනට. හින්දා ඒක දීර්ඝකාලීන එච්චර සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් නෙවෙයි. අනිත් ගැටලුව තමයි සමහර වෙලාවට මේ endometriosis කියන ක්‍රමය රෝගය නිට්ටාවට සුව කරන්න බෑ. right? ඒතර දැන් අපි ශල්‍ය කර්මයක් කළා ගෙඩි අයින් කරලා endometriosis එකට අනිත් ප්‍රශ්නේ තමයි ඇතුලේ අවයව ඇලෙන්න පුළුවන්. ඒ කියන්නේ පැලෝපිය නාලය, ගර්භාෂය, බඩවැල්ලේ ඔක්කොම ඇවිල්ලා එකට ඇලෙන්න පුළුවන්. ඒතර ටිකක් තදට endometriosis තියෙනකොට chocolate cyst එකකට අමතරව අපි සමහර ලාවට ශල්‍ය කර්මය කරන්න කැමරාවක් ඇතුළට දාලා බලනකොට ලැපරොස්කෝපික් ශල්‍ය කර්මයකදී මීට අමතරව අපිට තව ලොකු ප්‍රශ්න අඳුර ගන්නත් ඉඩ තියෙනවා. එතකොට සමහර ලාවට නාල අවහිර වෙලා තියෙන්නත් පුළුවන් මේ endometriosis අතේ ටිකක් හදට තියෙනවා. කොහොම නමුත් ශල්‍ය කර්මයක් කරලා අපි හිතමු මේ ගෙඩි ඉවත් කරලා තියෙන ඇල්ල තියෙන ඔක්කොම ගැලෙව්වා එම කියලා. හැබැයි ටික කාලයක් යනකොට මේක ආයි මතුවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ශල්‍ය කර්මයක් කළාට පස්සේ පළවෙනි අවුරුද්ද තමයි වැදගත්. ඒ පළවෙනි අවුරුද්ද තුල තමයි අපි පුළුවන් තරම් ප්‍රතිකාර කරලා ප්‍රෙග්නන්ට් කරවන්න උත්සාහ කරන්නේ. ඒ පළවෙනි අවුරුද්දෙනුත් පළවෙනි මාස 6 තමයි බෙස්ට්ම ටයිම් එක. විශේෂයෙන්ම ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට naturally try කරනවා නම් එහෙම නැත්නම් බේත් බීලා සාමාන්‍ය විදිහට try කරනවා නම් එහෙම නැත්නම් IUI කරනවා නම් මේ කාල සීමාව ඉතාමත් වැදගත් වෙනවා. සමහර ලාවට අවුරුද්ද පැන්නට පස්සේ ආයි endometriosis තත්ත්වය ඇවිල්ලා අර පෙර තත්ත්වයටම ගිහිලා තියෙන පුළුවන්. right? ඒතර මෙයාට ස්පෙસિෆිකලි දෙන්න තියෙන උත්තරේ තමයි කෙසේ නමුත් ඔබ ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් endometriosis එක chocolate cyst එක කුඩා වුණත් ඔබට ලැපරොස්කෝපි පරීක්ෂණයක් කරලා බලන එක සුදුසුයි. මොකද ඔය ගෙඩියට අමතරව තව ප්‍රශ්න ඔබ ඇතුලේ තියෙන්න පුළුවන් හින්දා. අනිත් කාරණේ තමයි මම කියන්න ඕනේ අපි හිතමු යම් කිසි කෙනෙක් නලදරු තාක්ෂණය වගේ දෙයකට යොමු වෙනවා කියලා. ඒතකොට නලදරු තාක්ෂණය IVF එකට යොමු වෙනකොට අපි සාමාන්‍යයෙන් ශල්‍ය කර්ම වලට ලොකුවට ලක් කරන්න කැමති නැහැ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය ගෙඩි අයින් කරනකොට ඩිම්බ කොෂේ තියෙන පටක අඩු වෙනවා. එතකොට ඩිම්බ කොෂේ තියෙන බිත්තර ප්‍රමාණයත් අඩු වෙනවා. ඒතකොට අපිට IVF කරනකොට අපි ඒකේ සක්සස් එක තියෙන්නේ කොච්චර කල්ල ප්‍රමාණයක් හදාගන්න පුළුවන්ද කියන කාරණාව මත. කල්ල වැඩි ප්‍රමාණයක් හදාගන්න වැඩි බිත්තර ප්‍රමාණයක් අපිට එළියට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඩිම්බ කොෂේ බිත්තර අඩු වෙනකොට ඒක බලපාන්න පුළුවන් ඔබගේ IVF ප්‍රතිකාර ක්‍රමයෙන් ලැබෙන සාර්ථකත්වයට. ඒකින්ද ඒක දෙන යාගේ ප්‍රශ්නය අනුව ප්‍රශ්නේ බරපතල ක්‍රම අනුව සහ එයා යන්න බලාපොරොත්තු වෙන ප්‍රතිකාර ක්‍රමය අනුව අපි කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද නිශ්චිතවම කියන්න බෑ. නමුත් ඔබ ප්‍රෙග්නන්ට් වෙන්න උත්සාහ කරනවා නම් ලැපරොස්කෝපි පරීක්ෂණයක් කළා තත්ත්වය බලා ගන්න එක වැදගත්. ඔබේ වෛද්‍යවරයා ඔබට වැඩිදුර උපදෙස් දෙයි ඊට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා. දැන් මේ වෛද්‍යතුමාට සඳහන් කරපු කාරණායක මට හිතෙන්නේ මෙතනදී මේ වෘත්තිමය භාවය හරි වැදගත් කියලා. මොකද මේ සමහර කාරණා හරි පරිස්සමට කරන්න ඕන කාරණා. ඔබ ඉන්න මොන ස්ටේජ් එකේද? ඔබේ වයස මොකක්ද? ඔබ දරුවෙක් හදන්නට බලාපොරොත්තු වෙන කාලය, මේ නිසා ඔබේ වටපිටාව මේ හැමදේම නිවැරදිව සුදුසුකම් ලත් දක්ෂ වෛද්‍යවරයෙක් කරහා සිද්ධ කර ගැනීම හරි වටිනවා කියලා මට හිතෙනවා. මොකද සමහරවිට මතු පිටින් පේන කාරණාවට වඩා අභ්‍යන්තරව තවත් ප්‍රශ්නය දැඩි වෙලා තියෙන්න පුළුවන්, ප්‍රශ්න වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා
හැම වෙලාවෙදිම නිවැරදි හරිම වෛද්‍යවරයෙකුට යොමු වීමත් ඉතාමත්ම වැදගත් කියන කාරණේ මම ඔබට සඳහන් කරනවා. එතුමන් මේ ප්‍රශ්න බොහොමයක් යොමු කරලා තියෙනවා. අපි ඒ නිසා මේ එපිසෝඩ් එක මෙතනින් අවසන් කරලා අපි තවත් එපිසෝඩ් එකකින් අතන බලාපොරොත්තු වෙන්න ඉන්නවා. මෙවැනි ආකාරයේ බොහෝ ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ඒ නිසා වෛද්‍යතුන් බොහොමත් ස්තුතියි මේ කාරණා කතා කරාට සහ නරඹන ඔබට කියන්නට ඕනේ ඔබේ ප්‍රශ්න වලට අපි නිරන්තරයෙන් පිළිතුරු ලබා දෙනවා. මම හිතනවා මේක ඔබට හොඳ අවස්ථාවක් කියලා සහ මේ හරිම තොරතුරු නිවැරදි තොරතුරු ඔබේ ළඟ ඉන්න අයට අනිත් අය වෙන අපි ගොඩක් වෙලාවට අනිත් අය ගැන හිතන නිසා වෙන මේ දේවල් ෂෙයා කරලා නිවැරදිම තොරතුරු අනිත් අයට සමාජගත කරන්න ඔබ උදව් කරයි කියන විශ්වාසය අපේ හිතේ තියෙනවා. අපි ඔබට ආරාධනා කරනවා ડોક્ટર උදාර ජයවර්ධන YouTube නාලිකාව ෆලෝ කරන්න. ඒත් එක්කම Facebook, TikTok මේ සියලු සමාජ ජාල මාධ්‍ය හරහා අපි ඉන්නවා. මේ දේවල් ෆලෝ කරන්න, ෂෙයා කරන්න කියන කාරණේත් අපි ඔබට සඳහන් කරනවා. තවත් එපිසෝඩ් එකකින් අපි ඔබව හමු වෙනවා.